අපි ජීවිතය කියලා හිතාගෙන ඉන්නේ පෙනෙන, ඇහෙන, දැනෙන, දැනගන්නවා කියන මේ අත්දැකීම් හතර. මේ අත්දැකීම් හතරෙන් එකක් හෝ ඔබට ප්‍රඥාවෙන් විමසා ගන්නට හැකි වුණොත් අනිකුත් අත්දැකීම් හතරත් ඒ විදිහටම බව දැනගෙන අවබෝධයට පත් කරගෙන මේ සංසාර දුක්ඛේම නිදහස් වෙන්නට හැකියාව ලැබෙනවා. අපි දැන් බලමු මේ පෙනීම කියන අත්දැකීම නුවණින් විමසාගෙන. ඔබට මේ මොහොතේ ඔබේ ඉදිරියට ඔබේ අම්මා පැමිණිලා අම්මා දැක්ක කියලා හිතන්නකෝ. ඔබ දැන් අම්මා දකිනවා. අම්මා දකිනකොටම මගේ අම්මා සුදුයි. අම්මගේ කොණ්ඩ දිගයි. අම්මා ඇඳගෙන ඉන්නේ රතු පාට ඇඳුමක්. මේ ඇඳුම නිසා අම්මා තවත් ලස්සනයි. මගේ අම්මට මම හරි ආදරේ කියන බොහෝ සිතිවිලි ඔබට උපදිනවා. දැන් මේ සිතිවිලි ඉපදුනේ අම්මා කියලා හඳුනා ගැනීම සිද්ධ වුණේ බාහිර රූපයක් තුලද ඔබේ සිත තුලද? මේ සියලුම සිතිවිලි උත්පාදනය වුණේ ඔබේ සිත තුලමයි. අම්මා කියන මේ දැන ගැනීම සිද්ධ වුණේ ඔබේ සිතේ. දැන් බාහිර මේ අම්මා කියන රූපය සකස් වෙලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මේ සතර මහා ධාතුනුත් එහි උපාදාය රූපේනුත්. දැන් මේ පඨවි ධාතුව හෝ ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ කියන ධාතුව හෝ මේ වර්ණ, ගන්ධ, රස, ඕජා කියන කිසිම ධාතුවක් අපිට කතා කරලා කිව්වද මේ ඉන්නේ අම්මා කියලා? කිසිම දෙයක් අපිට කතා කරලා එහෙම කතාවක් කිව්වේ නැහැ. ඔබ දැන් හොඳින් විමසා ගන්න මීට පෙර ඔබ කවදා හරි දවසක අම්මා කියලා හඳුනා ගැනීමක් සිද්ධ වුණානේ. දැන් ඔබට ඒ දවස මතකයිද? මතක නෑ. හැබැයි ඊයේත් ඔබ අම්මා කියලා කතා කළා. මීට පෙර දවසෙත්, මීට මාසෙකට කලිනුත්, මීට අවුරුද්දකට කලිනුත් ඔබ ආපස්සට ගිහින් බැලුවොතින් ඔබ අම්මා හඳුනාගත්ත දවස මතකයිද? මතක නෑ. නමුත් එදා ඉඳන් කවදා හෝ දවසක ඉඳන් මේ මොහොත වෙනකොනුත් ඔබ අම්මා කියලා මේ රූපය දකිනකොට භාවිතා කරනවා. බුද්ධ දේශනාවට අනුව අතීතය කවදාවත් ආයෙන්නේ නැහැ. අතීතං නාන්වාගමෙය. දැන් මේ කවදා හෝ දවසක ඉඳන් මේ මොහොත දක්වා ඔබ මේ භාවිතා කරගෙන ආපු අම්මා කියන සිතිවිලි සමුදාය අතීතයේ කවදා හෝ දවසක අවබෝධයට පත් කරගත්තා නම් මේ මොහොතේ ඔබ මේ මානසිකාරයට රැවටෙනවද, මේ මෙනෙහිවීමට රැවටෙනවද? රැවටෙන්නේ නැහැ. අපිට දැනෙන්නෙම බාහිර තියෙන රූපයමයි අම්මා කියලා. නමුත් සිද්ධ වෙන්නේ මොකක්ද? කවදාවත් එන්නේ නැති අතීතය කියන සංඥා ටිකට, අතීතය කියන ස්වභාවයටම රැවටීමක්මයි. අපි දැන් එක මෙහෙම විමසමු. ඔබ මීට පෙරවතාවේ අම්මා කියන රූපය දකිනකොටම ඔබේ සිත තුළ පහළ වුණු මගේ අම්මා ලස්සනයි, සුදුයි, හරිම කරුණාවන්තයි, මට හරි ආදරෙයි. අම්මගේ කොණ්ඩ දිගයි, අම්මගේ නහය මේ විදිහයි, අම්මගේ කන් මේ විදිහයි, අම්මගේ අතපය මේ විදිහයි කියලා ඔබට ඒ දැනුණු සිතුවිලි, ඔබට දැනෙච්ච සිතුවිලි ඒ මොහොතේදීම උදා වෙලා වැය වෙලා අවසానයි. අත්දැකීම ලබලා උදා වෙලා වැය වුණා කිව්වේ අත්දැකීම ලබලා අත්දැකීම අවසන් වෙලා. ඔබ මීට පෙරේ අම්මා කියන අත්දැකීම ලැබුවට පස්සේ තව කීයක් නම් පෙනීමේ අත්දැකීම් ලැබුවද? මල් දකින්න නැති, අම්මා නැවත වතාවක් තාත්තා දකින්න නැති, ඊළඟට නංගි දකින්න නැති, ගෙදර තියෙන පුටුව මේසය දකින්න නැති, ගස් කොළන් දකින්න නැති. දැන් මේ විදිහටම ඔබ කොතෙකුත් නම් පෙනීමේ අත්දැකීම් ලැබුවද? ඒ අම්මා කියන අත්දැකීමට පස්සේ ලබලා තියෙනවා. දැන් ඒ අම්මා කියන අත්දැකීම ඒ මොහොතේදී ලබා අවසන් වෙලා. දැන් මේ මොහොතේ ඔබ අම්මා කියන දකින අත්දැකීම දැන් අතීතයෙන් ඇවිල්ලාද නැහැ. හැබැයි මේ මොහොතේ ඔබේ සිතට මානසිකාරය වීමක් සිද්ධ වෙලා තියෙනවා, මෙනෙහි වීමක් සිද්ධ වෙලා තියෙනවා. අතීතය ආපහු එන්නේ නැත්නම්
දැන් මේ මොහොතේ අම්මා කියලා දකින සිතවිල්ල දැනෙන ස්වභාවය අතීතයෙන් ආවා වෙන්නට බෑ. උදා වෙලා වැය වෙලා අවසාන නිසා වැය වෙච්ච දෙයක් ආයෙ එනවද? වැය වුණු දෙයක් ආයෙ ගන්න බෑ. දැන් මේක සිද්ධ වුණේ කොහොමද? උදා වෙලා වැය වෙලා අවසానයි කියන නුවණ අපිට පහළ වුණේ නැති නිසා. මේ මොහොතේ ඔබ අම්මා කියලා මේ හඳුනා ගැනීමත් උදා වෙලා වැය වෙලා අවසానයි. එහෙනම් අපිට නැවත ඒක භාවිතා කරන්නට පුළුවන්ද? භාවිතා කරන්නට බෑ. එහෙනම් භාවිතා කරන්නට බෑ කියන්නේ තවදුරටත් විග්‍රහ කළොත් අම්මා කියන හඳුනා ගැනීම තුළ වචන පද මේ රූප මේ වේදනාවන් මේ සංඥාවන් ටික මේ හඳුනා ගැනීම සිද්ධ වුණු සියලුම දේවල් ඒ ඇඳුමේ ස්වභාවය ඒ වචන අම්මා කියන වචනේ පවා අවසానයි. එහෙනම් අතීතය ආපහු එන්නේ නැත්තම් අපි අතීතය අවසන් කරනවා. අතීතයක පැත්තකින් තියලා බලමු. නප්පටිකංකේ අනාගත. අනාගතය කවදාවත් ඇවිල්ලා නැහැ. තවම ඇවිල්ලා නැහැ. දැන් අපි කියන්නේ මේ බාලගිරි දෝෂේ අද නෙවෙයි හෙට කියලා. හෙට කියන ස්වභාවය කියන්නේ මේ අනාගතයට. ඇවිල්ලාද කවදාවත් එන්නේ නැහැ. දැන් එන්නේ නැති අනාගතයක් පිළිබඳව අපි රස කරමින් තලු මරමින් සිහිනමවල වැඩක් තියනවද? වැඩක් නැහැ. ගත යුත්තක් නැහැ. එහෙනම් අනාගතය කියන ස්වභාවය අපි පසකින් තබමු. දැන් අතීතය කියන ස්වභාවයේ පසකින් තැබුවාම වචන පද මේ සිහිපත් වීම සියල්ලම පසකින් තබන්නට වෙනවා. දැන් මේ තුල ඔබ මේ මොහොතේ මේ අතීතයත් අනාගතයත් කියන ස්වභාවයන් දෙකම දෙපසින් තිබ්බොතින් වර්තමානය කියන මැද තුල මේ මජ්ජ තුල ඔබට අම්මා මුණ ගැසුණොතින් ඔබට අම්මා හඳුනා ගැනීමට ක්‍රමවේදයක් තියෙනවද? අම්මා කියන රූපය දැක්කොතින් ඒ රූපයට අම්මා කියන්නවත් අපිට හැකියාවක් නැහැ. ඇයි? ඒ සිතුවිලි සියල්ලම අතීතයේ නම් අතීතය උදා වෙලා වැය වෙලා අවසానයි නම් මේ මොහොතේ ඒ රූපය දැක්කා නම් දැක්කා පමණයි. දැකීම් මාත්‍රයක් බවට පත් වෙලා. මැද කියන්නෙම වර්තමානය කියන්නෙම ශුන්්‍යතාවයක්. ශුන්‍යයි කියන්නේ බිඳුවයිද? නෑ. ශුන්‍යයි කියන්නේ උදා නොවුණු ස්වභාවයක්, නොයිපදීමක්, නිරෝධයක්මයි. මේ විදිහට ඔබ ජීවිතය පුරාම ලබපු සියලුම අතීත අත්දැකීමුත් මේ විදියමයි. වර්තමානයේ තුල ඔබ කුමනාකාරයක අත්දැකීමක් ලැබුවත් අතීතය අනාගතය කියන අන්තයන් දෙක දෙපැත්තෙන් තිබ්බොතින් වර්තමානය පච්චුප්පන්නංචයෝ මච්චි මච්චි මැද කිව්වේ මොකද්ද? නිවනට. එහෙනම් මේ මැදුම් පිළිවෙත කිව්වේ මොකද්ද? මෙන්න මේ කියන මැද නිවෙන ස්වභාවය තුල ගමන් කිරීම තුලම ඔබට කෙදිනක හෝ දවසක කවදා හෝ මේ සදාතනික නිවීම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කරගන්නට හැකියාව ලැබෙනවා. ඒකට කරන්න තියෙන්නේ මේ අත්දැකීම ලබනකොටම මේ ආකාරයට අතීත අනාගත කියන අන්තයන් දෙක දෙපසින් තබලා පරිහරණය නොකර වර්තමානයේ තුල තිබෙන ශුන්්‍යතාවය කිසිවක් ගතයුත්තක් නැති ස්වභාවය අත්දැකීමක් බවට නැවත නැවත භාවිතා කරමින් බහුල කිරීමම පමණයි. මේ භාවිතාව බහුල කිරීම තුල ඔබ මේ ගතයුත්තක් නැති ශුන්්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරන්නට හැකි වෙනවා.